මේ වෙනකොට ඉන්දියාව සමග අත්සන් කරන්න යන ගිවිසුම මේ අවශ්‍යතාවයේ තියෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මේක පිටිපස්සේ දිගින් දිගටම පෙනී හිටින්නේ අපිට තේරෙනවා මේකේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ගැන අපි දැක්කේ නැහැ කිසිම අදහසක් ප්‍රකාශ කරනවා. අද කුඩා තේවතු හිමියන්ට තමන්ගේ නිෂ්පාදන කරගෙන යන්න බෑ. අද පොහොර ටික ගන්න නැහැ. අද රුපියල් 3000යි 1300ට තිබ්බ පොහොර අද රුපියල් 3000යි. අද පොහොර කපාදු කළා. හැබැයි දැන් සහනාධාර කපලා දෙන්න පුළුවන් සහන දෙන්නෙත් නැහැ. අද කොටස් වෙළඳපොළ කඩාගෙන වැටිලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය ධූර ගත්ත කණ්ඩායමත් විපක්ෂයෙන් අපිත් සියලු දෙනාම ව්‍යවස්ථා සංශෝධනයේ දෙක තීන්දුවක් අපි ගත්තා. රටට අහිත කර කිසි දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඔක්කොම එක මතයක ඉන්නවා. මේ රුපියල් 18ට වී ගන්න යුගය කරුණා කරලා අවසන් කරන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කියනවා. මොකද මේ අස්වනු නෙලන මුල් අවදියේ රුපියල් 18යි නම් ගොවියෝ බලාපොරොත්තු වෙන්නේ රුපියල් 10ට වී ටිකයි කියලා. ආණ්ඩුව කල්පනා කරන්නේ මාර්තු අග වී මිලට ගන්න. එතකොට මාර්තු අග වී ටික මිලට ගත්තොත් එහෙම රුපියල් 38ට කාටද මේ ආදායම යන්නේ? ගොවියන්ට ගබඩා පහසුකම් ටික නැහැ. ඔය කියන විදිහට ආණ්ඩුව ගොවිනා කපා හැරියේ නැහැ. එතකොට ඒ වියදම් ටික දරන්න ඕනේ. ඉතින් මේකෙන් ආණ්ඩුව කරන එකම දේ තමයි පිටරටට අපේ කෘෂිකර්මාන්තය උකස් කරන එක. තේවාගාවෙන් යැපෙන පුද්ගලයෝ අද පාරට බැහැලා ඉන්නවා. තමුන්ගේ කෘෂිකාර්මික ආදායම පිළිබඳ ප්‍රබල ගැටලුවකට ඔවුන් මුහුණ පාලා තිබෙනවා. දැන් මේ එතුමා පළාපාලන අමාත්‍යවරයාට බොහෝ දේ කියන්න පුළුවන් මේ මැතිවරණයේ කල් දැමීම සඳහා. හැබැයි අපි ඔබට කියනවා මායි නිර්ණය කිරීම අපේ ආණ්ඩුව කාලේ අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් අපි සාකච්ඡා කරලා මේ කටයුත්ත අපි හරියට ඉෂ්ට කරා. ඔය කියන තරම් මායි නිර්ණය කිරීමේ අවුලක් නැත. ඒ නිසා මැතිවරණයේ කල් දාන්න අවශ්‍ය නම් ඒකට නිදහසට කරුණු ඕනේ ප්‍රමාණයක් දිය හැකියි. නෑ මම එහෙම කිව්වේ නෑනේ. ඒක ඔයානේ කියන්නේ. නෑ මම ව්‍යංගාර්ථයෙන් මම කියන්නේ නෑ. තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා නෑනේ. කවුද කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා? අපි එකම පක්ෂයේ නෑ මත දෙකක් දරනවා. මෙතන පිරිසක් ආණ්ඩුවට එක්ක අහුවෙලා තිනවා. පිරිසක් ආණ්ඩුවෙන් අනිත් පැත්තේ ඉඳගෙන ඉන්නවා. අපි පක්ෂය කැඩිලා වෙන් වෙලා වෙනත් පක්ෂයකට ගිහලා නෑනේ. කොහොමද පක්ෂය කැඩුණා කියලා කියන්නේ? අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂික තමයි අපි. අපට ඡන්දෙ දීපු පාක්ෂිකයා වෙනුවෙන් පෙනී හිටින සැබෑ ශ්‍රී ලංකාකාරයෝ අපි. ඔබතුමාලා එක තැනකවත් දැකලා තියෙනවද මේ මැතිවරණය තියන්න ඕනේ කියන මතය උඩ ඉඳලා ප්‍රකාශනිකුත් කරන එක රජයට සම්බන්ධ ඇමතිවරයෙක්. මේ සියලුම දෙනා ප්‍රකාශ නිකුත් කරන්නේ මැතිවරණය නොතියන්න. ඒගොල්ලන් ජයග්‍රහණය කළා නෑනේ. හොඳයි බොහොම ස්තුතියි.